මොකක්ද අනේ අම්මේ බට්ටිකව බෙදලා නෑනේ. ඇයි උඹල වෙනුවෙන් කරපුවා මේ මදිද මම? බට්ටික බෙදාගෙන කාපා. මල්ලිට නම් බත් එක බෙදලා තැටි වලිනුත් වහලා තියෙන්නේ නේ. අපිට විතරයි වෙනස අම්මලගේ කොහොමද? උඹ අයියනේ ගෙදර අම්මට කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා. අනේ අම්මේ මේ ඇයි මොකෝ? ඔයාලගේ හැටි දැනගත්තේ අපි මීට කලින්. තාත්තා නැති වුණ කාලින් ඉඳන් මට වෙනසනේ කොහොමද? මට කන්න ටිකවත් හරියට නැහැ. උඹලා තාත්තා ඉන්න කාලේ මං උඹේ ළඟින් හිටියනේ. දැන් ඒ බර මගේ කරේ තියෙන්නේ. උඹට ඉස්කෝලේ යන්න උගන්නන්න පන්ති යවන්න සේරම බර ගන්නේ අම්මා දැන්. ඒකින්ද බට්ටිකව බෙදාගෙන කාපා. අනේ මේ අම්මේ නාකි ලයින් එකේ කතා කියන්න එපා. මටත් කියලා ආත්මකරුත්වයක් තියෙනවනේ. අර මල්ලි බලාපන්. ඒ විදිහට හැඩ ගහියන් උඹත්. උඹට කවදාවත් වරදින්නේ නැහැ එහෙම වුණොත්. මගේ ගැන කියවන්න ඕනේ නැහැ කවුරුවත්. මම බලා ගන්නම් මගේ දේවල්. මට මගේ තාත්තා නැති උනේ ඔයාලා නිසා. දැන් බරුවට හැමෝම හිතින් නිදහස් වෙන දඟලනවා. ඔයාලා තමයි යාගේ ජීවිතය නැති කරේ. මොකා? තේරුන්නේ නැහැ. ඔයාලගේ සේරම වල ටික තාත්තට කියලා කරවගෙන අර ඉඩම් ටිකත් අම්මගේ නමටම ලියාගෙන අනේ මගේ තාත්තගේ ජීවිතය නැති කරානේ. කන්න තිබ්බත් එකට වස දාලා දීලා. මේ පොඩි එකා පොඩි විදියට ඉඳපන්. නිකන් ෂෝදාගෙන දඟලන්න එපා. අම්මගේ මගේ කණු දෙනුව මම බලා ගන්න. ඔබ මැදිහත් වෙන්න ඕනේ නෑ ඒවට. කටවහපන්. උඹ ආයෙත් කවදාවත් මගේ තාත්තට තාත්තේ කියන්න එපා. උඹ කටවහපන්. මට මෙතන සිංහල උගන්වන්න આવොත් උඹ අඬනවා හොඳේ. ඒක නිසා කටවහම බෙදාව බත් එක්ක ආපන්. ඔයාගේ මට විද්‍යාවත් සිංහලවත් ඉගෙන ගන්න ඕනේ. මොකද මම හොඳ ආකාරම ඉතිහාසය ගැන දන්නවා. උඹ මට හින් ගහනවද? හින් ගහන්න ඕනේ නෑ මට. එදා ඔයාලා කරපු අපරාධේ මහ පොළොව උහුලපෑ පුදුමේ. ඒ වටස බදර්මෙන් දඩුවම් ලැබේවි. ලේ සල්ලි නෑව කොහොමද? කළු සල්ලි සුදු කරන අමනයෝ. ඒ සල්ලි ලේ සල්ලි නම් උඹ මෙහෙන් බත් කන්නත් එපා. ඵලයන් රුවන්ලා. ඒවත් එම කාපන්. අත වගේම තාම මතකයි මට. උඹලා කරපු අසාධාරණේ ඒ අම්මටයි පුතාටයි. මේ පවන් උඹ ඵලයන් අහකට. උඹ මොකද බලන් ඉන්නේ? උඹත් ඵලයන්. මම යන්නම්. මමත් තම විස්තරය අම්ම කියනවා. ඒ අනිසක අම්මට ඒ සල්ලි ටික එයාලට ලැබෙන්න ඕනේ. හොරකම් කරු සල්ලි එක මොහොතක්වත් කවදාවත් තේ නිදාසින් ළඟට දෙන්නේ නැහැ. ඒව අපි බලා ගන්න. උඹලා වද වෙන්න ඕනේ නැහැ ඒව ගැන. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන නිකන් හිටපන්. පුතේ ඔය පන්තිය වැඩි ඉවර කරලාද නටන්නේ? ටිකක් තියෙනවා අම්මේ. කරන්න. අපෝ එපා වෙනවනේ. මේක මාර වදයක් නේ. මොකද්ද කිව්වේ? අයියා වගේ හැදෙන්නේ ඕන? පේනවනේ අයියා එකපාරක් ජොබ් එකකට කියලා කොළඹ ගිහින් අර කප්පංකාරයන්ට අහුවෙලා වෙච්ච දේ ඒ කලදසව තමයි උඹටත් යන්නේ ඔහොම ගියොත්. මං අයියා වගේ වෙන්නේ නැහැ අම්මේ. මම අම්මට පොරොන්දු වෙනවා. කවදාවත් මං අයියා වගේ වෙන්නේ නැහැ කියලා. මම කවදා හරි හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා මගේ අම්මා බලා ගන්නවනේ. ලොකු මහත්තයෙක් වෙන්න නම් ඔහොම ඉඳලා බෑ. තව මහන්සි වෙන්න වෙනවා. ඕව කටින් කරන්න පුළුවන් වැඩ නෙවෙයි. අම්මේ ඒක මේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේක කියනවද කියලා මම දෙපාරක් තුන් පාරක්ම කල්පනා කරා. ඒ මොකද්ද? අම්මේ සසිඳු මට හැමදේම පන්තියේදී කිව්වා. මොනවද ඒ දරුවා කිව්වේ? එයා කිව්වේ ඒ සුදම් ඔයාට මතකද ඔයාලයි අයියා අවුරුදු ජොබ් එකට යනවා කියලා ගිහින් අමාරු වැටුණා. ඔව් මට මතකයි. ඒක කරපු කෙනෙක් හරියට හොයාගන්න බෑ කියලානේ කියන්නේ තාම. ඇඟිලි සලකුණු නම් චෙක් කරාලු 3 දෙනෙක් සම්බන්ධයිලු පාතාලේ. ඒක කරේ අපේ අම්මගේ උමනාවට සුදම්. ඔයා මාත් එක්ක තරහ වෙන්න එපා. අපේ අම්මයි අයියේ තමයි යෝක කරේ. මම ඒක අපේ තාත්තට කිව්වා. අපේ අම්මා සාක්ෂි නැති කරන්න ඕන නිසා තාත්තගේ ජීවිතේ නැති කරා බම් බත්තකට වස දාලා දීලා. මට ගෙදර ඉන්නත් බයයි බම්. කියන්න බෑනේ. ඔයා බය වෙන්න එපා. ඔයාට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒත් ඉස්සරහට වෙන දේවල් අපි කාටවත් කියන්න බෑනේ. පරිස්සමෙන් ඉන්න සුදම්. එයාලා කියන හැමදේම මම ඔයාට කියන්නම්කෝ. එහෙමයි උනේ අම්මේ.
අපේ අයියා කිඩ්නැප් කරපු එකට එයාලගේ අම්ම සම්බන්ධයි කිව්වා. හැමදේම එයා ඒගොල්ලන්ගේ තාත්තට කියලා. ඊට පස්සේ එයාලගේ තාත්තා පොලිසිය ගිහින් කට උත්තර දුන්න විතරයි. ඊළඟ දවසේ එයාලගේ තාත්තට එයාලගේ අම්මා බත් එකට වස දාලා දීලා අම්මේ එයාලගේ තාත්තා නැති වෙලා අදට අවුරුද්දක් වෙනවා කිව්වා. ඒ වගේ මෝඩ වැඩ නම් උඹලා යායි කරන එකක් නෑ. මතක ඇති කාලෙක ආයි මිනිස්සුන්ට නම් රැවටෙන එකක් නෑ. ඒ තාත්තා පව් අම්මේ. අනේ පුතේ ඕකුන් සේරම එකයි. ඊට පස්සේ ඔය පවුල් ගැන මෙහෙ කතා කරන්න ඕනේ නෑ. ඒ අම්මා නෝනස් සසින්දුල වෙනුවෙන් හරි දෙයක් කරපු තාත්තෙක්. රුවනලා ඉන්න පොඩි එකාට සොට් එක දෙන්න බලපන් දැන්. ගිය පාර මතකනේ අම්මේ. තාත්තා ජීවතුන් අතර හිටියනම් අදට තම ජීවිතාන්තය දක්වා හිරගේ පල්ලේ. මට බයයි අම්මේ ඔය වගේ වැඩ කරන්න ආයේ. උඹ මොකටද බය වෙන්නේ? අම්මා ඉන්නවනේ උඹේ හැම දෙයකටම. අපි මේ වැඩේ පස්සට දාමු. උඹ බය වෙන්න එපා. සුදමට සොට් එක දීපන් හෙට. බලමු අම්මේ. කෝටි 3ක කප්පමක් දාපන් මේ පාර. ඕකුම් මේ ළඟදිත් ඉඩම් දෙකක්ද කොහෙද විකුණන? දෙන්නම් අද උකුන්ට. උඹලට අයිති වෙන්න ඕනේ ඉඩම් ඒව හරිනා. හෙලෝ. නැන්දේ සුදම් ඉන්නවද? කිව්ව විදියට වැඩේ වෙන්න ඕන. මම එයාගේ යාළුවෙක්. චොක්ලට් එකක් අරන් දීලා හරි කොල්ල වල්ල ගන්න try කරපන්. දෙන්නකෝ. හෙලෝ සුදම් අපේ අයියා ඔයාව කිඩ්නැප් කරන්න හදන්නේ හෙට. මේ මාවල්ලන්න. පිස්සුද සසියෝ. තනියෙන් බහැපන් උඹ වැඩේට ඩිරෙක්ට්. මාවල්ලන්න පුළුවන් දෙහෙම. මට බයයි සුදම්. මගේ අල්ලන්න පුළුවන් නැට්ට තමයි ඉතින්. පරිස්සමින් සුදම්. බලන් ඉන්නකෝ ඔයා මං කරන වැඩේ හෙට. මං තියනවා සුදම්. උඹ අඳුරන්නේ නැහනේ උන්ගේ. උඹ වැඩේ හරියට කරපන්. අද යන්නේ නැද්ද දරුවෝ ඉස්කෝලේ? පරක් වෙලා තියෙන්නේ. සාදු අම්මේ. බුදු සරණයි. බායි අම්මේ. මම සුදම් යකෝ. පුතා මට ඔයාව දැකලා පුරුදුයිනේ. මං ඔයාව දන්නේ නැහැ අයියේ. පුතේ චොකලට් එක මාත් එක්ක යන්න එන්නකෝ. මේ කොල්ලගේ ලස්සන ලොකු හෝටලයකින් කාලා ගෙදර එමු ඉතින්. එහෙම ආස නැද්ද පැටියෝ? ඉඳා. අනේ අම්මේ. අයියෝ 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 පොලිගොන්න